guys, welcome to Hashi YouTube channel. ඉතින් මම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වෙසක් දවස. ඉතින් මම දැන් හදන්නේ ඔයාලව මගේ පළවෙනි day vlog එකට අරගෙන යන්න. ඉතින් ඊට කලින් මම ඔයාලට මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා මගේ channel එකට join වෙන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද මම වෙසක් දවස ගත කරේ කියලා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මේ තමා මම මුලින්ම වැඳපු දන්සලෙන් බීපු සව් එක. ඇත්තට මේක මාරම රසයි. මතක් වෙද්දිත් ආයෙත් බොන්න හිතෙන තරම්. ඒකේ තව තිබ්බා සව් වලට අමතරව දාලා මේ කඩලයි මුං ඇටයි. ඉතින් හරියම රසයි. ඉතින් මම කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි කිව්ව මායි තාත්තයි. අපි මේ යන්නේ අපේ අම්මලයි ගමට. අම්මේ තියෙන අපේ අම්මා පොඩි කාලේ ගියපු ඉස්කෝලේ. අපේ අම්මගේ ගම තමා වීරපොකුණ. අපි ඉන්නේ කුරුණෑගලනේ. ඉතින් අපේ ලොකු අම්මා, ඒ කියන්නේ අපේ අම්මගේ අක්කා, ඒගොල්ලන්ගේ පවුලෙන් හැම අවුරුද්දෙම වෙසක් වලට ඒගොල්ලන්ගේ පන්සලට දානයක් දෙනවා. අපිත් මේ යන්නේ එකට සහභාගී වෙන්න. පුංචි කාලේ ඉඳන් අපි හැමෝම ඉතින් හැම අවුරුද්දෙම වෙසක් දවසට අපේ ලොකු අම්මලා ගෙදර යනවා, ගමේ යනවා. ඒ වුණාට ඉතින් පහුගිය අවුරුදු කීපෙ තිබ්බ කැම්පස් එකේ වැඩත් එක්ක මට ඇත්තටම යන්න හම්බුනේ නැහැ. ඒ වුණාට මට මේ පාර chance එක හම්බුණා ගමේ යන්න. මේ වෙනකොට අපේ අම්මලා දානි ලෑස්ති කරලා තමයි තිබුණේ. අපේ අම්මගේ පවුලේ හැමෝම වගේ මේ දවසට එකතු වෙනවා. මේ තියෙන්නේ අපේ ලොකු අම්මලාගේ ගෙදර. කතාවෙන් අපි ගෙදරටම ආවා. එහෙනම් අපි ඊළඟට හම්බෙමු පන්සල. එකගෙන යන්න අපේ පුංචි ලොකු අක්කයි ආවා. අපි දැන් එහාට යන ගමන් ඉන්නේ. මේ ඉන්නේදී මම. හායි. මේ ඉන්නේ අපේ ලොකු අම්මගේ දුවලා දෙන්න. පොස පාට නැගිනේ ලොකු අක්කා. නිල් පාට ගවුම් ඇඳගෙන ඉන්නේ අපේ බේබි අක්කා. එතකොට ඔය ඉන්නේ අරගේ චූටි පැටව දෙන්න. එතකොට ඒ චූටි බබාව දැක්කේ ඉපදුනාට පස්සේ අද තමයි. එයාලව බලන්න යන්නවත් අපිට හම්බුනේ නැහැ. ඉතින් අපි යාළගේ කෝලම් බල තමා හිටියේ. තාම දානේ දුන්නේ නැහැ. දානේ දෙන්න ලෑස්ති කරගෙන තමා ඉන්නේ. අපි ඊළඟට බලමු අපි උපාසක දානේ දුන්නේ කොහොමද. hina වෙනවා. උන්ට කියලා නේ කිව්වේ. උච්ච.
මේන්නේ අපේ ලොකු අක්කගේ බබා. එයා හරි කැමති වීඩියෝ කරනවට. දැන් නම් ඉතින් අපි දාන දීලා ඉවරයි. මෙන්න මේ චූටි බබාට ෆෘට් සලාඩ් ටිකක් කවවන ගමන් තමයි ඉන්නේ. හරි අමාරුයි කෑමක් කවා ගන්න. දානේ දීලා ඉවර වෙලා අපි හැමෝම ආපහු ගෙදර ආවා. අපි දවල්ට කෑමක් කාලා කට්ටියත් එක්ක හොඳට කතා බහ කර කර ඉඳලා ඉතින් අපි ගොඩ කාලෙකින් හම්බුනේ. දැන් අපි එන්න පිටත් වුණා. අම්මා පුංචිත් එක්ක බස් එකේ ගියා. මං ඉතින් තාත්තත් එක්ක බයික් එකේ ආවා. එනකොට ගොඩක් වෙලා ගියා මොකද ට්‍රැෆික් එක වැඩි. අද ඉතින් හැමෝම දන්සල් වඳින්න යනවනේ. මුලින් තිබ්බ ගොඩක් දන්සල් වලින් අපි නැවතුනේ නෑ ළමයි. ඇත්තටම ගොඩක් පෝලින් තිබ්බා. ඒ හින්දා අනික ඉක්මනට එන්නත් උවමනාව තිබුණා අපිට. ඉතින් කොහොමද ඔයාලා මේ පාර වෙසක් සැමරුවේ දන්සල් වඳින්න ගියාද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉතින් දන්සල් වලින් නැවතුනේ නෑනේ ළමයි. මොකද ගොඩක් පෝලින් තිබ්බ හින්දා. ඉතින් අපි කඩේකින් නවත්තලා වඩේ ගත්තා. සමෝසා කරන් රහයි වඩේ අවුලක් නෑ. ඉතින් අපි ඒවත් කාලා එන ගමනොත් කකා තමයි ආවේ. වාරියපොළ දිහායෙන් අපිට දන්සලක් හම්බුණා කොත්තමල්ලි දන්සලක්. ඉතින් අපි එකක් බිව්වා එකක් රසයි. වඩෙත් කාලා හිටපු හින්දා ඇත්තටම අපි තිබ්බහේ හිටියේ. ඒ හින්දා ඉතින් කොත්තමල්ලි දන්සල හම්බෙච්ච හින්දා අපිට තිබහ නැති වුණා. ඉතින් ඔයාලට මං තාත්තා පෙන්නුවේ නෑනේ. මේනේ අපේ තාත්තා. මේ වෙදින ටිකක් හවස් වෙලා තිබ්බේ අපි ටිකක් නවත්තලා එහෙම තමයි ආවේ. ඊට පස්සේ අපිට හම්බුණා ෆැෂන් බග් එකෙන් කරපු අයිස්ක්‍රීම් දන්සලා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකකුත් කෑවා. කාලා අපි ඉක්මනට ගෙදර ආවා. ওই විදිහට තමයි වෙසක් දවස ගත වුනේ. ඉතින් මම දැන් බ්ලොග් එක එන්ඩ් කරන්න යන්නේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තවත් බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන.